මේ තියෙන්නේ අපි හදපු තල් රොටි. ආයි තව ඉතුරු වුණා පිටි ටිකක්. ඒකත් අපි භාජන තුනකට දැම්මා. මේ තියෙන්නේ. ඉතින් මේවා කෑලි කපලා කන්න තියෙන දැන්. ඇත්තටම රසයි. හදලම බලන්නකො රස කොහොමද කියලා. කොහොමද යාළුවනේ? අද අපි හදන්නේ තල් වලින් තල් රොටි හදලා තල් කිරිත් හදන්න. බලමු කොහොමද හදන්නේ කියලා. ඒ ආස්සේ සමුන්ට පොඩි වැඩක් දුන්නා නැත්තම් කරදර කරනවානේ. මේ එයාට සෙල්ලම් කරන්න දීලා තමයි අපි මේ තල් එක හදන්න ගත්තේ. නැත්තම් ඉතින් අස්සට ඇවිල්ලා කරදර කරන හන්දා මේ වැඩේ එයාට කරන්න දුන්නා. මේ වැඩේ මායි අම්මයි කරනවා. ඔයා සෙල්ලම් කරනවානේ? දොනි සෙල්ලම් කරනවද? තල් රොටි කිව්වට මේක අපි මේ ඉස්සලාම තල් මිරිකලා ගන්න එකට පිටි දාලා උකුවට හදලා තමයි අපි ස්ටීමර් එකේ තම්මලා තමයි මේ තල් රොටි එක හදලා ගන්න. ඒක ඇත්තටම රසයි මේ තල් කිරියකට වඩා ඒක ගොඩක් රසයි. කෑලි කපලා ගන්න පුළුවන්. ටෝනි මැනිකට දුන්නේ බලන්න ඔතන නැද්ද කියලා. තියෙනවද? ඕ මැනික තාත්තට කෝල් එකක් ගන්නකෝ. තාත්තට අරගෙන තාත්තට කෝල් එකක් අරන් කියන්න දෝනිට චොකෝ අරන් ඉන්න කියලා. තාතිගෙන් අහන්න කෑම කාලද කියලා. කෑම කාලවලද? දැන් තාත්තට කිව්වද කුක්කු පිටි ගේන්න, චොකලට් ගේන්න, කෝතු ගේන්න, අයිස් ක්‍රීම් ගේන්න කියලා ඔක්කොම කිව්වද? අයිස් ක්‍රීම් ගේන්න කිව්වද? හරි ඈ. ඔහොම කියලාද තියන්නේ? සාදු පීටයි කියලා කියන්නේ නැද්ද? පරිස්සමින් එන්න කියන්න. තාති පරිස්සමින් එන්න කියන්න. පරිස්සමින් එන්නම් කිව්වද? දැන් ඔයා සෙල්ලම් කරන්න. ඕ දැන් කාටද කෝල් ගන්නේ? කාටද කෝල් එක ගන්නෙ? පපන් ගේන්න කියලා. ඕ තාත්ති නැද්ද? අනේ ඉතින් තාත්ති වැඩනේ. තාත්තිට වැඩ කරන ඇස්සේ කෝල් ගන්න බෑනේ. තාත්ති පස්සේ කෝල් එකක් ගනී ඈ. ගන්නවද? අච්චිගෙද ෆෝන් එක? කඩන්න එපා.
අච්චිගේ ෆෝන් එක. ඔව් අච්චිගේ ෆෝන් එක කඩන්න එපා. මනික. ඔව් මනික. ඔව් ආච්චි තල් කිරි හදන ඔයා කනව නේද? හා හදපුවම කමු. හා ඔය පළවෙනි පාර මිරිකගෙන ඉවරයිනේ අම්මා. දැන් පළවෙනි පාර මිරිකගෙන ඉවරයි. මේ ඊපස්සේ දෙවෙනි එකේ. දෙවෙනි එකෙන් පස්සේ ආයෙත් තුන්වෙනි එකේ. ඒ තුනේ දෙවෙනි එකයි තුන්වෙනි එකයි එකතු කරලා තමයි තල් කිරි හදන්නේ. පළවෙනි එකෙන් තමයි තල් රොටි එකට ගන්නෙ. නේ? දෙකෙන්ම දානවා. දෙකෙන්ම දානවා. අර චුට්ට වැඩිපුර ගන්න පළවෙනි එකෙන් නේ. මොකද රොටි එකට ගොඩක් රස එන්න ඕන තල් රසනේ. අරකේ තල් රස කොහොමද එනවනේ පළවෙනි එකට තල් රස ගොඩක් උකුට තිබ්බාම තමයි මේ තල් රොටි එක රස වෙන්නේ. ඔයාලා සමහරක් අය නම් කාලත් ඇති මේ විදිහට. මේ ඉතින් අපේ ගෙදර හදන්නේ තල් ගෙඩියක් අමුතුන්. ඉතින් මේ විදිහට දෙවිදිහටම හදනවා. සමහරක් අය තල් රොටි කනවා, සමහරක් අය තල් කිරි කනවා. ගොඩක්ම මේ තල් රොටි එකට තමයි කැමති. දැන් නම් මේ තල් රොටි තමයි වැඩිපුර හැදෙන්නේ නේ අම්මා. අය මනික. එයා කෝතු කනවද? ෆෝන් එක තිබ්බද? දැන් කෝල් අරන් ඉවරද? අරන් ඉවරයි. තාතා කොකලේ පිටි කොටි පිටි කොටු ගෙනිකා. ඔක්කොම ගේන්න කිව්වද? දැන් තාත්තා ඔක්කොම ගේනවා කිව්වද? එහෙනම් කමන්නේ. ඔව් මනික. මේ ගලකට කොහේ? ගෙඩි තියෙනවනේ. ඕ. ගෙඩන. තාත්තට කියමු ගේන්න කියලා. ආච්චි මොකද කරේ? මනික. අක්කා ඉන්නවනේ ලස්සනයිනේ. ඔයා ලොකු නම හොමින්ද? ෆෝන් එක ඇටිලද? අම්මල්ලා ගන්න ෆෝන් එක. අපි තල් රොටි එක මෙව කරලා ඉමු දාමු. ෆෝන් එක දෙන්න. මුකුත් කරන්න එපා අච්චිගේ. බපාගෙද? වැටේ ඔහම තියෙද්දි? අස්සේ ගහගත්තා. බබා කොතු කන්න. අක්කා සාදු කියනවනේ. පිටි තියෙනවානේ. සමහර තල් වල පිටි නේ. මේ උනට මේ තල් වල හොඳට පිටි තියෙනවා. පිටද නැහැ. අම්මන්නේ ගත්තේ. ඇයි ඔයා මේ ප්‍රශ්නය හැබැයි ඔයා කරලා දෙන්නද? ඒකේ අපි තල් මෙවුවා කරලා ඒ වගේ කෙඳි පෙරා ගන්න ඕන. කෙඳි චුට්ටක් නැති වෙන්න මේ කෙඳි ටික පෙරා ගන්න ඕනේ ඉතින්. Auntie.
අම්මගෙන් අරන් එන්නකෝ. අම්මා ඕ අති නලලලා ඔහොම එනිකෝ. අම්මා ආච්චි ඒ විදිහටද කරේ? ආච්චි මොකද කරේ? ආච්චි පෙරුවා නේද? හා. ගානුන ඇයි ගහන්නේ? නෑ ගන්න නෑ ගහන්න ඕනේ. අම්මා අම්මා ඔව් මැනිකා. මල්. මම දාන්නද? ඒකට ඇත්ත? එතකොට දෙකෙන්ම අරගෙන තමයි තව රොටි හදන්නේ නේ? ඒ දෙවෙනි කෙර කියලා නෑ. ඒකෙත් එනට උකු තියනවා නේ. ඒකේ තරම පිටි තියෙනවා. සාක්කු නෑ මැනික. අම්මගේ සාක්කු නෑනේ. දැන් අර තයිතුරුත් භාගයක් ගත්තා තල් රොටි වලට භාගයක් ගත්තා තල් කිරි පැණි වලට. අම්මා ඈ? ඇයි ඒ? අයින ඉන්න බෑ පුතුනේ. ඒ කලින් කියන්නේ කිරියකට දාන්න කලින් අරව සෝල්ලා අරන් තිබ්බද? දැන් ඔය ප්‍රමාණි හරි ඇද්ද තල් රොටි වලට? පිටි දාලා තමයි. ඒක පෙරන්න කලින් කරන්න තිබ්බේ අරක. නෑ කරන්නේ. ආලයි. දැන් මේ තල් රොටි එකේ පිටි එකයි කිරි පැණි එකේ පිටි එකයි තල් රොටි හදන්නයි තල් කිරි පැණි හදන්නයි පිටි දාලා සීනි දාලා ලුණු දාලා දැන් කලවම් කරලා මේක ස්ටීම් එකේ තම්බ ගන්න යන්නේ තල් රොටි එක. අරක නම් ලිපේ තියලා ඉතින් උකු වෙනකන් පදමට එනකන් ලිපේ තියලා ගන්න තියෙන්නේ. අරගෙන කාලා රස බලන්න තියෙන්නේ. ඔයාලත් තල් රොටි කියන්නේ ස්ටීම් එකේ තම්බලා මේ හදලා කාලා රස බලලා නැත්නම් හදලා බලන්නකෝ. ඉස්සෙල්ලාම මිරිකට තල් කිරියේ කාරගෙන පිටි දාලා හාල් පිටි චුට්ටක් වැඩිපුර දාලා ඊට පස්සේ ස්ටීම් එකේ තම්බලා ගන්න. රසයි. ගොඩක් රසයි. හරිද? දැන් මේකට දාමුනේ. අනිත් ඒවාට දාලා බලමුනේ.
ඔයටත් ඕනේද? ඕ ඕ හදලා දෙන්නම්. අම්මා දෙන්නක ආ අම්මා කන්නක අම්මා කන්නම්කෝ ඔයාට එපාද? අම්මා කන්නක අම්මා කාලා දෙන්න. අම්මා කාලා බලලා කියන්න හොඳයිද නැද්ද කියලා. හා. කන්න මේකට තව මේ දෙක තව චුට්ට. තුටි ඔව් චුට්ට දාන්න. දාන්න හා. අති. අම්මාරක මෙව්ව එක අරින්න කොස්ටීම් එක. පැහැනවනේ. මේ දැන් අපි හරිනේ. දැන් වහන්න. කොලබලේ. හා. ඔයා මොකද අල්මාරිය ඇස්සේ කරන්නේ? වේ. එන්න යන්න. යන් එන්න අම්මත් එක්ක යන්න. ඔයා තනියම ඉන්නවද? අපා නානෝ යා. එන්න ඉතින්. කෝතු තියනවද කන්න? අම්මාලක අරන් දෙන්න. අම්මා පොන ඉන්න ෆෝන් එක දුන්නා. දුවනි කෝල් එකක් ගන්නකෝ. නැන්ද කෝල් එකක් ගත්තේ නෑ නේද? නැන්ද කෝල් එකක් ගත්තද වට? ඔය කලිත මොස්ස ගන්න. දෝනි කාශ මොස්ස ගන්නකෝ. දෙන්න.